ගෙදරේ බලන්න ලූට් සෝන් එකේ තිබ්බ හොඳ දේවල් අරගෙන බැල ලූට් කරන්නේදී ලෙවල් 3 බෑග් එක පුරෝගෙන අපේකට මහිමිහිට කඳ පැත්තෙන්ද බැහැලා යනකොට අඩෝ මෙන්න මොටකින් ගැව්වා ඔලු හරහට මට වැටුණාද අඩෝ වරින්ද වන්නෝස්තන් නැති බාහිර මෝ ගැහුවොත් ඒ කියන්නේ බා හරිනේ මම කියනවා හරි උඹලා දෙන්න කස්ටමර් ගන්නවා හරිද හරිද හරි පොඩ්ඩක් ඉඳා ඔන්න තරගේ නීති ටික කියනවා හරිද දැන් උඹලා දෙන්න කියනවානේ දැන් උඹලා දෙන්නට දැන් දඟයා කියනවා උඹට ආදිත්‍යයා කියන්න එපා කියලා දැන් බ්‍රෝකර් කියනවා උඹට චතුමිනී කියන්න එපා කියලා හරිද ඔව් නෑ දෙකෙන් දින එකට කෑල්ලගේ නම කියන්නේ අනිත් එක නෙවෙයි කියනවා හරි මේ දාලා හරි කැමතිනේ හැබැයි පරදින එකට කියනවා හරි දෙන්නම කැමතිනේ හරි ආය හුට ගන්න බෑ ලයිව් එකේ මුත් කැමතිනේ ඒකට ලයිව් එකේ මුත් කැමතිනේ කැමති නම් හાર્ට් එක දාගෙන යන්නේ උඹ හොඳ මේක කිව්වේ නෑනේ බං හැබැයි මචං දෙකටවත් තියලා ගහන්න ඕනේ දිනන එක නැත්තම් දෙන්නටම කියනවා හතරට අදී මේ ඉතුරු ඉතින් නැත්තම් වැඩක් නෑ නේවා අර හත කිව්වේ ඔයාලා මචං මේක ආටනේ වෙනුවෙන් කරන සටනක් මේක නිකන් සටනක් කියලා හිතන්න එපා හරි හදප හරියට හදපව හරියට හදලා තියෙන්නේ ඕකේ අපර බොයිස් මේක ආටනේ වෙනුවෙන් යන්නේ සටන ලෝන් වුල්ස් කාලා පුළුවන් ද බං අර මම ප්‍රොටෙක්ෂන් ග්ලාස් දෙකට ඇවිල්ලා සන්ග්ලාස් එක දාන්න ඉන්නවා අම්මට හුදු ගෑම්ම අර එහෙම ගැම්මක්ද බං ඕකේ බොයිස් HP පරායි දින HP පරායි දින අම්මට කොහමද ඒක බොයිස් මේක රවුන්ඩ් 4යි දින මේක රවුන්ඩ් 4යි දින්නේ ඉතින් වන්ටප් එකක් නේ මේක රියල් එකක් මේක HP පරායි කෙලින්ම ඩවුන් හරි මේවා එච්චරයි ආයේ මේ එච්චර වෙලා තියෙන්නේ ආදිත්‍යා විතර ඇදි ගෑවිලා මොකද මේ ස්පාක්ස් වල ගත්තද ඒකනේ ඒ වාර ආයි කොල්ලෝ ඕයි අපේ අප්පෝ ණයට පුකියන්න තියෙන එකක් මේක ඒකනේ අඩෝ එනවා ගහනවා යනවා ඒකනේ අර මේ සිරාඩම chat එකට ආවා කියලා නිකන් අපි අර විහිළුවට කිව්වා අර මේ බලපන්කෝ අරූට උන වැඩි ඒකනේ බා ඌ මේ සිරාඩම වැඩ පින්නන්න ගත්තනේ මම බ්‍රෝකන් ඒ ගැම්ම කොහොමද බං අරෝගේ අයියට කොහොමද ආයිටින් ඉවරද නේද තාම නෑ බුලට් දෙකයි වියරම් කරේ රවුන්ඩ් දෙකයි අන්න දරු අර හොරා ගෝණියක් වට්ටම හොරා වූ අන්න ඔක මොයි සෙකර් දෙකක් විදිහට ගියා හොරා අර ඉතිබා හැන්දි ගෑවිලා ගියා නම් තමයි ලාවේ ඔගේ මොයි සී අන්තිම වේගයක් බලමු ඉතින් රවුන්ඩ් 4ක් ඉස්සෙල්ලාම ගාන එක්කනා බ්‍රෝකන් හැංගිලා ගාන ආය රෙඩ්ඩක් කියනවා මේක නවත්තන්න දීමු වෝට් එකක් දාම රියල් වන්ට් එකක් නේ බම් මේ ආව් රියල් එක අවසානයේකට වෝට් එක ඕන වෝට් එක ඕන විනාඩි 5කින් අයින් කරමු විනාඩි වෝට් එක විනාඩි අයින් කරමු ඔක්කොම විනාඩිය වෝට් කරපන් අගල වෝට් කරන්න අම්මලා දෙකට දෙක තරගේ ආපහු උණුසුම් වෙනවා තරගේ නැවතත් උණුසුම් වෙනවා දැන් වෙලාව කීයද රාවෙවිලා අය හතයි නම් මේ අරට වෝට් එක අයින් කරමු ඊට කලින් ඔක්කොම වෝට් කරපන් අය 8 වෙනි වෝට් එක අයින් කරනවා අපි ඔක්කොම ටාර් දාලා යකෝ මේ 1500ක් ගෙනව 500 නේ වෝට් කරේ ඔය පුළුවන් තරම් ඉක්මනට ඕ
ගැම්මට දැන් 600යි අම්මට 700යි. කැම විනාඩියක් වෙන කලින් සමහරට මැච් එකක් තියර වෙයි ගන්න මේ යන විදිහ. ඒක අර වංචාවෙන් හරි දිනන සීන් එකේ ඉන්නේ. නාගිය වයින් ඇති අම්මට දැන් මූවේ කරු අම්මට තමයි ගත්තා නේද? ඕයි last round boys මේක මූ ගැව්වොත් අඩෝ මූගන් කියලා කියන්නේ කොල්ලෝ ඒකනේ බා රෝගන් කියලා 162ක් අඩෝ උණුසුම් වෙලා ඩිය වෙයිට අඩෝ වේ ඉතින් මේක රඟයි කතා කියන්න එපා කියන්න ඕනවා. ඉතින් දැන් නම් අවස්ථාවක් දෙන්නේ නැහැ කියන්නේ. දැන් රවුන්ඩ් ගාට අරුගේ ඩ්‍රෝන් එකට. අරු දතරට ගන්න කරගෙන. ඩබල් පිස්තලුත් ගන්නවා. අරු ඩ්‍රෝන් නෙවනා. තරගේ කිසිම මේකක් නැහැ ආයේ. කිසිම විදියකින් තරගේ නීති වීති අරමන මේ ඔක්කොම දැන් අයින් කරගෙන තියෙන්නේ. ලෑන්ඩ් මාස්ටර් ගන්න වෙන්නේ නෑ මං අද. මට හෙට වෙද්දි ස්කෝල් 2000ක් විතර උඹට කාලේ සමානට. කොම් බලාගෙන ඉඳලා ගහන්න යන්නේ. අම්මට ඇත්තටම අකුරු දෙනවා දැන් ඈ. වන් ටැප් නැතත් ආයේ ඉදි කළා හරි ආයේ කොහොම හරි මරා ගන්නව තමයි බලන්නේ. තරගේ කුරිරුයි කියන්නේ ආයේ මේම කුරිරුයි කියන්නේ ඒක. අර ඩ්‍රෝන් දෙනවා ඒ අස්සේ. අර මුදාම් දෙන්නේ රෝනේ බම්බේ. බලපංකෝ ඉතින්. දැන් අදි සේට් එක වගේ දාලා තිබ්බනම් මැරිලා. අන්න මූ උගුලක් ඇටේ දැක්කද බං? දැන් දඟේ තනට තමන් ගහන්න යන ඉස්සරහ ඕල් එකට. මූ එකයි කර. UMP ගහපන් ඉතින් ඔයිට වැඩි හොඳයි. ඕයි බ්‍රෝකන් ගැව්වා. හරියටම හරි. අපේ අප්පෝ. දැන් HP ගාට ඒවට දැන් කතා අහන්න ඕනේ. නෑ ඩ්‍රෝන් එකට මැරුන්නේ නෑ ඩ්‍රෝන් එකට මැරුන්නේ නෑ. යකෝ නතර වෙනවා ඩ්‍රෝ වෙනවනේ. එච්චුත් විතරයි ගන්නේ. අකටද පකියෝ? මම